Hi, good morning. So අද මම හිතුවා සෝලෝ ඩේට් එකක් යන්න. මොකද මම මේ දවස් ටිකේම ගෙදර හිටියේ and මට ලෙක්චර්ස් පටන් ගන්නෙත් next week. ඒ කියන්නේ හරියටම ලබන සඳුදා. අද තාම බදාදා ඒ නිසා මට දවස් තියෙනවා. ඒ කියන්නේ මට ඇත්තටම හෙට මට එක්සෑම් එකක් තියෙනවා. ඒත් ඒකෙච්ච ලොකු එක්සෑම් ගන්න මේ. ඉතින් මට කම්මැලි and අද හොඳට අවුවයි එළිය. අද ලස්සන දවසක්. so මම හිතුවා අද එළියට යන්න ඕනි කියලා and මං රෝම ආවත් හරි මට තාම කැෆේ එකකට යන්න බෑ. මොකද මෙහි ගොඩක් ටූරිස්ට් ඉන රෝම් ඒ නිසා ගොඩක් ලස්සන කැෆේස් තියෙනවා and මං TikTok එකේ දැකලා ගොඩක් සේව් කරගත්ත තැන් තිබ්බා. so මං හිතුවා මං අද එකකට යන්න ඕනි කියලා. මොකද ඉතින් ෆන් ඉෂුටක් අද අවුවත් එක්ක අවුව ටිකක් ගන්නත් පුළුවන්. ගේ අසර වෙලා ඉන්නට වඩා හොඳයි නිසා. so දැන් මං උදේම කොණ්ඩේ කරලා කොණ්ඩේ දාගත්තා. එතකොට ඒක සෙට් වෙනවා නිසා දැන් මං මේකප් කරන්න ඕනේ. මේකප් කරලා ලෑස්ති වෙන්න පුළුවන්. and මං බේසික් අවුට්ෆිට් එකක් යටට දාගත්තා. මොකද මං දාගන්න යන්නේ මගේ ෆර් ජැකට් එක. so ඒක එක්ස්ට්‍රා නිසා ඇතුළට දාගත්ත එක බේසික් එකක් දාගත්තා. so let's go. so මං දැන් මේකප් කරා. look, I love this makeup. මං contour දාන්න නැතුව තමයි අද කරේ. blush දාලා blush විතරයි දාලා and highlighter. this is the lips and yeah දැන් මං මගේ full fit එක දාගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න full fit එක. so මං කොණ්ඩේ ගැලෙව්වා ඔලස් වලින්. look, it's very nice. පොඩක් අර curls පිරන්න ඕනේ. but it's nice. Look at all the curls. කොහොමද දැන් මේ curls ටුටක් වෙලා තියෙද්දි ලූස් වෙනවා because මම කොණ්ඩේ බරයි නිසා. looks really nice. so මං හිතුවේ මේ fur jacket එක දාන්න. oh sorry, this with this. is a giving kind of looks cute. yeah මම මේකර මගේ ජර්නල් එකයි like අවශ්‍ය දේවල් ටික දාගන්නවා. do I like the outfit? and මට brown shoes මට දාන්න ඕන. හැබැයි මට brown shoes නෑ. so I wore my campuses. maybe we can wear like a cap too. let's see. like මගේ belt එක brown and මගේ bag එකත් brown. so this is like unnecessary. oh, I like it. oh, I love this. is it giving fashion baddie? is it? I don't know. මම කොණ්ඩේ අතර curls දැම්මත් වැඩක් නැහැ. මොකද ජැකට් එක අස්සේ කොණ්ඩේ තියෙන නිසා. හැබැයි තේ එළියට ගියාම ජැකට් එක ගලවනවනේ. කැෆේ එකට වගේ ගියාම so එතකොට ඉතින් ලස්සනයි. do you like the cap? oh I love this. okay so මං එළියට බහලා ඔයගොල්ලන්ව හම්බෙන්න. මං එළියට බැස්සා. දැන් වෙලාව ඇත්තටම 11:00යි. දැන් දවල්ට කන වෙලාවට තමයි මං කැෆේ ගන්න යන්නේ. but it's fine, it's fine. අද රස්නේ සීතල නැහැ. මේ ජැකට් එකට for sure මට දාඩිය දානවා. but I don't mind. මාර රස්නේ I'm dying. මිනිත්තු දෙකකින් ට්‍රේන් එක එනවා කියලා තියෙනවා.
එකක්වත් ඇවිල්ලා නැහැ. So it's new. හරිම ලස්සනයි වගේ. අතන ළඟ පාක් එකකුත් තියෙනවා and very calm. So මේ පාරේ කොරියන් කෑම තියෙන කඩයක් තියෙනවා like corn dogs වගේ ඒවා. So maybe I'll go there later. හැබැයි මං දවල්ට එළියෙන් කන්න හිතන් නෙවෙයි ආවේ. මොකද මේ මං කඩ කෑම සතිය දවසල කන්නේ නැහැ කියලා ඉන්නේ. Let's see. මෙතන ගොඩක් සෙනගින්නවා. It's actually good. Mandana man කියන එක හැමෝම කියලා කස්තෙනග but I'm journaling right now. So මම දැන් කැෆේ එකෙන් එළියට ආවා. දැන් මම හරියට ඇවිදලා බලන්න යන්නේ and මට අර corn dogs කඩයක් දැක්කනේ. I just want to try. මම ගොඩ දවසකින් corn dogs කෑවේ නෑ. So maybe මං ගිහින් බලනවා එතන තියෙනවා නම් I'm gonna get a corn dog. නැත්නම් මම දැක්ක මේ හරිය Korean food store එකක් තියෙනවා. So මට maybe ඒකත් check out කරන්න පුළුවන්. නිකන් එළියට ආවේ කී චුට්ටක්. So let's see. So මං corn dog එකක් order කරා. Now I'm waiting. I hope මං කියන ඒවා හේ කියලා. Depende para qué parte va. Allora, hai habaruna. May atar mara masala. මම දැන් මෙතන තියෙනවා මේ හරියේ කොරියන් සුපර් මාකට් එකක්. මට ගන්න දෙයක් නැහැ. but ඉතින් මේ එළියට බස් එකේ මං හිතුවා චුට්ටක් ඇවිදලා බලන්න. ගන්න ඕන නැහැ නේ ඉතින් ඇතුළට ගියා කියලා. ඒ නිසා මං ආසයි කොරියන් කඩවල තියෙන දේවල් හැම බලන්න ඉතින්. සාම උගලමත් එක්කයි යන්න. Maybe I have to get something because හෙනට දේවල් තියෙනවා කොහොමද මොකක්වත් ගන්න තු යන්නේ
ශීබල් ඒගොල්ලෝ ගාව you know අර famous red bean bun ඒවත් තියෙනවා like spring rolls හදන්න ඕනේ ඒකට අර rice papers තියෙන්නේ මට එන්නේ ඒව හොයාගන්න ඕනේ maybe I'll get those ඒතකොට මට අස්සරේ cucumber ඔය එක carrot ඒ වගේ දේවල් දාලා spring rolls කරන්න පුළුවන් oh my god මේක නිකන් heaven එකක් වගේ the amount of sheets that they have oh look oh my goodness මේ ඔක්කොම ඒගොල්ලෝගේ side dishes මම හිතන්නේ මේ නෙළුම් වල and මට අතරම තේරෙන්නේ නැහැ මොනවද කියලා but මේගොල්ලෝගේ හතු ජාතියක් and මේවා නම් මොනවද මන් දන්නේ ඕ මේගොල්ලෝගේ බිත්තර I want these මේගොල්ලෝ බිත්තර නිකන් අනවන්ද මොනවා හරි කරලා හදනවා yeah like chicken dude damn this is crazy මම කරලා වගේ මේගොල්ලෝ අනිත් එක ගොඩක් දූරියෙන් කනවා ඒ guys මං ඉන්න ගෙවල් හරිය තියෙනවා කන්වීනියන්ස් ස්ටෝර් එකක් කොරියන් ඕගොල්ලොන්ට මං ඒකේ වීඩියෝ එකක් ගේන්න ඕන නම් let me know මම එකක් කරා හැබැයි ඒක ඉංග්‍රීසි වලින් කරේ so සිංහලෙනුත් එකක් කරන්න ඕන නම් මට කියන්න because I can film that මම තනේ rice sheets like Omega and they have ramen too I got this spring rolls and then golongi noodles තියනවා like this අරතරම noodles ඕනේ මේ බොරුවට නිකන් මම බලනවර මම noodles අන්න දහසක් නෑ මට oh golongi udon noodles තියෙනවා udon balls අරතර ඕනේ මම උදෝන් කෑවේ ළඟදී that boy crazy long අර seaweed papers උත් තියෙනවා but I don't like those අතරම මම එච්චරම කැමති නෑ so like මේ dried fruits ඒගොල්ලන්ගේ dried mango මොනවද මන්දා dragon fruit mixed fruits I think oh that's mixed fruit chips maybe අපිට try කරන්න පුළුවන් Korean snack try කරන වීඩියෝ එකක් කරන්න පුළුවන් මේ නෝගලොන් කැමති නැහැ විතරයි because මම junk food කන්න කැමති නැහැ වැඩිය so let me නෝගලොන්ට ඕන නම් I will do one because මෙතන ගොඩක් කැමති oh my god look නෝගලොන් ගාව පැකරෝ corn තියෙනවා crazy මගේ යාළුවන්ව මෙතනට එක්කන් ආව නම් පිස්සු හැදෙනවා අතන මොකද මගේ යාළුවෝ ගොඩක් ආසයි කොරියන් කෑම and මේ Shin ramen like මේ Shin ramen මගේ යාළුවෝ ගොඩක් කන ආසයි maybe ඒගොල්ලෝ රෝම ආවම මගේ යාළුවත් එක්ක මෙතනට එනවා anyways let's see what else they do have බලංගේ ගොඩක් pocky flavors තියෙනවන්නේ මම කවදාවත් try කරලා නැහැ දැන් කොහේව මෙතන මේ matcha flavor එක they have many stuffs crazy මම මේක try කරන්න හිතනවා like this but I don't know මෙතන ළඟ තිබ්බ පාක් එක කරාවා it's very nice මං පොඩක් අවුව තියෙන තැනකට යන්න යන්නේ මොකද මම ඉඳගෙන ඉන්න තැන අවුව නැහැ so maybe I'll go to like අවුව තියෙන බංකුවක් හොයාගෙන යන්න ඕනේ හැබැයි අවුව තියෙන බංකු නෑ වගේ මම අවුව තියෙන ස්පොට් එකකට ආවා it's very nice දැන්
මම්මගේ පොත අරගෙන ආවේ. So I'm gonna read a bit and then විනාඩි 15ක සම්මතන ඉඳලා පැය භාගයක් වගේ ගෙදර යනවා. Let me show you guys my book. මම කියවන්නේ everything I know about love. දැන් ගෙදර යන ගමන් මම දැන් මෙට්‍රෝ එක ගන්න ආවා. කස් අවු අඩු වුණා. බලාපොරොත්තු ඇවිල්ලා අවු ගියා. so මම දැන් යනවා ට්‍රේන් එක ගන්න. and then ඊට පස්සේ මට ගෙදර කිරි නෑ. so මම ගෙදර යන ගමන් සුපර් මාකට් එකට දුවලා කිරිත් අරන් and then ගෙදර යනවා. මම දැන් සුපර් මාකට් එකේ I'm gonna grab few things and then go home. Hi, මම දැන් ගෙදර මම එන ගමන් පොඩි දේවල් ටිකක් ගත්තා. මම අර කොරියන් මම ඔයගොල්ලන්ට ගත්ත එක පෙන්නන්න මම අර කොරියන් ස්ටෝර් එකෙන් ගත්තේ just these අර spring rolls හදන rice sheets. එච්චරයි ගත්තේ. මොකද මම ඒකේ තියෙන ඔක්කොම දේවල් අතන මොකද ඇඟට හොඳ නැති කෑම තියෙන්නේ ඔක්කොම කඩු චෝරු දේවල්. and මට ඒ වගේ දේවල් කන්න අවශ්‍ය නැහැ. especially සතිය දවසක එනිසා මම මේවා විතර ගත්තා. මොකද මේවා හදන්න පුළුවන් මේකේ අස්සර එළවලු වගේ දේවල් දාලා මම හදද්දී ඔයගලන්ට පෙන්නන්න. අද නම් මම මේක හදයිද කියන්න දන්නේ නැහැ. හැබැයි මම හදන දවසට මම vlog කරන්න. and yeah මම දැන් නා ගන්න ඕනේ. so I'll catch you guys later.